මුඛ සෞඛ්‍ය පිළිබඳව මා සිදු කරන වැඩසටහන් මාලාවේ අද මම මගේ පුද්ගලික අත්දැකීමක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට කල්පනා කළා. විශේෂයෙන්ම ඔබට මේ වැදගත් වෙයි කියලා හිතන නිසා. ඊයේ දිනේ මා හමු වීමට වැඩම කළා හොඳින් හඳුනන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ තරුණ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ මුඛයේ ඇති වී තිබෙන ගැටලුවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය කිරීමට දින ලබා දීලා තිබෙනවා අපේ රටේ ප්‍රධාන රෝහලකින්. ඉතින් මේ ශල්‍ය කර්මය පිළිබඳව සහ මේ ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව යම් කරුණු දැන ගැනීමට උන්වහන්සේ වැඩම කරලා සිටියේ. බලාගෙන ගියාම 2019 වර්ෂයේ පමණ මීට වසර 6කට පමණ පෙර උන්වහන්සේගේ මුඛයේ යටහණු ආශ්‍රිතව යම්කිසි ඉදිමුමක් තිබිලා තිබෙනවා. ඊට පස්සේ ඒට ප්‍රතිකාර කරලා මේක වරින් වර වැඩි වෙනවා. ආපහු අඩු වෙලා තිබෙනවා. මේ ආදි වශයෙන් උන්වහන්සේට අත්දැකීම් තිබෙනවා. අවසානයේ මේ ගෙඩියෙන් කොටසක් ඉවත් කරලා අනුවීක්ෂණ පරීක්ෂා කරලා බැලීම සඳහා ඒ සම්බන්ධ විශේෂඥවරුන්ට යොමු කරලා තිබෙනවා. ඊට පස්සේ තීරණය කරලා තිබෙනවා මේ ගෙඩිය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි කියලා. අවසානයේ බලනකොට මේ පිළිකාමයේ තත්ත්වයක් නෙවෙයි. නමුත් පිළිකාමයේ තත්ත්වයක් බවට පත්වීමේ හැකියාව තිබෙන පිළිකාමයේ නොවන ගෙඩි වර්ගයක්. මෙම ගෙඩි වර්ගයේ මුඛය තුළ කාලයක් තිස්සේ වර්ධනය වුණොත් පිළිකාවක් වගේම වෙනත් බරපතල හානි මුඛය ආශ්‍රිත පාටකවලට සිදු වෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ දැනට රෝහලේ නවත්වලා ඉන්නේ. ඊට පස්සේ උන්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ඇති. මේ සත්‍ය කතා ප්‍රවෘත්තිය ඔබට මොකද්ද ඔබේ ජීවිතයට ඔබගේ සෞඛ්‍යයට ඔබගේ සමීපතයන්ගේ සෞඛ්‍යයට ලබා ගන්න තිබෙන්නේ. මුඛය තුළ ඔබගේ යම්කිසි විපර්යාසයක් සිදු වෙනවා නම් යම්කිසි ගෙඩියක් එනවා නම් එහෙම නැත්නම් ඉදිවුමක් එනවා නම් මේ පිළිබඳව මේ දියුණු තාක්ෂණයක් වෛද්‍ය තාක්ෂණයක් අපේ රටේ දැනට තිබෙන අවස්ථාවක මේ නොසලකා ඉන්න එපා. මේ සඳහා ඔබගේ අවධානය යොමු කරන්න. මොකද ඔබගේ හිතේ ඇති වෙනත් දේවල් මේවා පණු ගෙඩි මේවා උෂ්ණයට එන ගෙඩි මේ ආදී වශයෙන් කල්පනා කර කර ඉඳලා මේ තරුණ ස්වාමීන් වහන්සේ මුහුණ දීලා තිබෙන්නේ ලොකු අකරතැබ්බයකට. උන්වහන්සේ හුඟක් හොඳ ධර්ම දේශනා පවත්වන ඒ වගේම අපිත් එක්ක ඊටම සුහදව වැඩ කරන ඊටම යහපත් ස්වාමීන් වහන්සේ නමක්. තරුණ ස්වාමීන් වහන්සේ නමක්. හොඳ අනාගතයක් දීප්තිමත් අනාගතයක් තිබෙන ධර්මයේ හොඳට හදාරන ස්වාමීන් වහන්සේ නමක්. නමුත් දැන් උන්වහන්සේට මේ රෝගී තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය. නමුත් මෙම ශල්‍ය කර්ම අවසානයේදී හනුවේ යම්කිසි කොටසක් ඉවත් කරලා එම ස්ථානට කෘත්‍රිම ප්ලේට්ස් දාලා ඊට පස්සේ මේ මුඛය මේ අලුත් තත්ත්වයට එක්ක ඉදිරියට ජීවත් වන්නට සිදු වෙනවා. ඉතින් මුලදී රෝගය හඳුනාගත්තු මොහොතේ එහෙම නැත්නම් රෝගයට අවධානයක් මුලදී නිසියාකාරව යොමු කළා නම් සමහර ලාවට අපිට මේ මට්ටමට මේ ශල්‍ය කර්මයේ ගැඹුර එහෙම නැත්නම් මෙහි බරපතලභාවය ඇතිවන්නේ නැහැ. ඉතින් එම නිසා ඔබගේ මුඛේ මෙබඳු වෙනස්කම් තිබෙනවා නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමු වෙලා පෙන්නලා ඒ වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙස අද වැඩසටහනින් මතක් කරලා සිටින්නට කැමැතියි. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.